ඉතින් මේ අවුරුද්දේ බර්ත්ඩේ එකට මම මොකද කරන්නේ? ඉතින් කලින් අවුරුදු වල නම් කරේ පාටි එකක් දාපු එක තමයි. මේ අවුරුද්දේ මට හිතුණා පොඩි වෙනසක් කරන්න. ඉතින් කාලයක් තිස්සේ තිබ්බ ආසාවක් තමයි මට සෝලෝ ට්‍රැවල් එකක් යන්න ඕනේ කියන එක. ඉතින් මේ ගැන කාලයක් තිස්සේ හිටියට මට ඒකට යන්න අවස්ථාවක් හම්බුන්නේ නැහැ. ඉතින් මේ අවුරුද්දේ මගේ බර්ත්ඩේ එකත් එක්ක මම තීරණය කරා මම යනවා සෝලෝ ට්‍රැවල් එකක් කියලා. ඉතින් අතර මේ ගමන මම දවස් 2කට මුලින් ප්ලෑන් කරේ. නමුත් තියෙන කාල සීමාවල් ඒවත් එක්ක ඒක දවස් 3කට ඇදුණා. මොකද මේ අද තමයි පළවෙනි දවසේ. අද ගමනට පටන් ගන්න පළවෙනි දවසේ මේ විදිහින් මම කිලෝමීටර් 100කට ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා ඉවරයි. මේ තමයි මම පළවෙනි රෙස් කරන තැන. ඉතින් මේ කිලෝමීටර් 150ක් විතර එන්න තිබ්බා මම පිටත් උනේ රාගමින්. රාගමින් ඇවිල්ලා මට දැන් මේ විදි කිලෝමීටර් 100ක් විතර මේ ගමනේ ඇවිල්ලා ඉවරයි. ඉතින් අපිට තව කිලෝමීටර් 50ක් විතර යන්න තියෙනවා නුවරඑළිය ටවුන් එකට. ඉතින් මේ විදිහින් මේ ගමන යන්න දැන්නේ මගේ අම්මයි තාත්තයි විතරයි. මම ඒ දෙන්නට විතරයි කියලා මම මෙන්න මේ ගමනක් යනවා. ගහවල් දවසේ තමයි ගෙදර එන්න කියලා. ඇවිදින්න ගොඩාක් තැන් තියෙනවා. ගොඩාක් දේවල් බලන්න තියෙනවා. මම මේ පුළුවන් හැම තැනකදීම පුළුවන් තරම් වීඩියෝස් අරන් එන්නම් ආයෙත් වීඩියෝ එකට. ඉතින් අවුරුදු 5කට පස්සේ තමයි channel එකට වීඩියෝ එකක් දාන්නේ. 2021 න් පස්සේ වීඩියෝ එකක් දාලා නැහැ. ඉතින් කවුරු හරි මගේ පරණ ඔඩියන්ස් එකේ කෙනෙක් ඉන්නවා නම් very sorry. මම 2021 22 ඔය කාලේ රෙකෝඩ් කරලා දිනවා වීඩියෝස්. මම එඩිට් කරලා දාගන්න ටයිම් එකක් තිබ්බේ නැහැ සහ මට ඒක වෙන් කරන්න ඇත්තටම වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් ඒකයි තාමත් වීඩියෝ එකක් වැටලා නැත්තේ. ඉතින් මේ වීඩියෝ එක මම බලාපොරොත්තු වෙනවා මේ ට්‍රිප් එකත් එක්කම එඩිට් කරගෙන ගිහිල්ලා ට්‍රිප් එක අවසානයේ ඔයාලට බලන්න පුළුවන් වෙන්න දාන්න. ඉතින් මේක තමයි ගමන. අපි කිලෝමීටර් 100ක් ඇවිල්ලා ඉවරයි. ඒකක් බොන්නත් ඕනේ පොඩ්ඩක් මාන්සි දිබහයි. ඉතින් එහෙනම් 2026 මගේ බර්ත්ඩේ එකට යන සෝලෝ ට්‍රැවල් එකේ මේ වීඩියෝ එකත් එක්ක දිගටම යමු. අපි ලස්සන තැන් ටිකක් බලමු. මේ දවස් තුන ලස්සනට ගත කරලා ආයෙමත් පරිස්සමින් යමු. ඉතින් මේ තමයි මේ ගමන පුරාවට මාව එක්කගෙන යන මගේ ට්‍රැවල් පාර්ට්නර්. ඇත්තට මගේ ළඟ මේ මොබයිල් POV කියස් මුකුත් නැති හින්දා මට මම ට්‍රැවල් කරන කොටස ඔයාලට ගොඩක් පෙන්වන්න වෙන්නේ නැහැ. මේ වගේ ලස්සන ලොකේෂන් තිබ්බොත් මම ඒවයි වීඩියෝස් ටිකක් ගන්නම්. පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන ඔයාලා බලන වීඩියෝ එකට මම අනිවාර්යෙන්ම එකතු කරන්නම්. ඉතින් ගමන පටන් අරන් පැය 5කට පස්සේ අපි ඇවිල්ලා ඉන්නේ නුවරඑළියට. මම ඇවිල්ලා ඉන්නේ මගේ පළවෙනි ලොකේෂන් එකට. ඒ තමයි සිංගල් ට්‍රී හිල් view point එකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පිටිපස්සෙන් ග්‍රීගල් ලේක් එකත් එක්ක නුවරඑළිය ටවුන් එක මේ විදිහට ලස්සනට තියෙනවා. මම මේකේ වීඩියෝ ක්ලිප් එකක් ඔයාලට පෙන්නන්නම්. ඉතින් අපි බලමු දැන් වෙලාව හවස 4යි. අපි බලමු අපේ පළවෙනි දවසේ ලොකේෂන් ලිස්ට් එකෙන් අපිට කොච්චර කවර් කරගන්න පුළුවන් වෙයිද කියලා. මම තව විනාඩි 5ක් විතර මෙතන ඉන්නවා. මම හරි නේචර් එකට ආස කෙනෙක්. ඉතින් මේ නුවරඑළිය ටවුන් එකේ තියෙන සුන්දරත්වය දින්න මම තව විනාඩි 5ක් විතර මේ view point එකට වෙලා ඉඳලා තව වීඩියෝ ක්ලිප් එකක් අරන් යනවා. නුවරඑළිය පෝස්ට් ඔෆිස් එක බලන්න ආවට මේ දවස්වල ඒක හදන ගමන් තියෙනවා. ඉතින් නුවරඑළිය මතකයක් අරන් යන්නයි පෝස්ට් ඔෆිස් එකේ හරි පෙනුම් බලන්නයි මම මෙන්න මේ පෝස්ට් කාඩ් එක අරගත්තා. ඉතින් ගයිස් මගේ ඩේ 1 එකේ තුන්වෙනි ලොකේෂන් එක විදිහට මම ආවේ වික්ටෝරියා පාර්ක් එකට. ඉතින් දැන් මම වික්ටෝරියා පාර්ක් එකේ ඉන්නේ. ඔයාලට බලා ගන්න ෆුටේජස් ටික මම දාන්න අනිවාර්යෙන්ම. ඉතින් වික්ටෝරියා පාර්ක් එකේ තව විනාඩි 10ක වගේ පොඩි රෙස්ට් එකක් අරගෙන මම ඊළඟට යන්න හදන්නේ ඊගල්ස් view point එකට. ඉතින් එහෙනම් අපි ඊගල්ස් view point එකේදී හම්බෙමු. ඉතින් දැන් අපි මේ ඉන්නේ වික්ටෝරියා පාර්ක් එකේ රෝස් ගාඩන් එකේ. ඉතින් මේකේ ලස්සන රෝස මල් තියෙනවා. පුංචි බඩගින්නට පුංචි ස්නැක් එකක්. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ ඊගල් view point එක. මේකේ ස්ටේජස් දෙකක් තියෙනවා. ඉතින් පල්ලෙහා පළවෙනි ස්ටේජ් එකට ගියාම මෙන්න මේ විදිහට ඔයාලට වටේ ලස්සන view එක බලා ගන්න පුළුවන්. ඉතින් එතන උඩ ස්ටේජ් එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ view එකක්. මං ගිය වෙලාවේ නම් සෙනඟ සෑහෙන අඩුයි. මොකද 6ට යාලා ක්ලෝස් කරනවා. මං ගිය 5:45ට.
ඉතින් මෙතැන්ටවා ෆුටේජ් මනහරි ගන්න නොනම් ෆොටස් ගන්න නොන මෙන්න මේ වගේ ලස්සන ෆ්‍රේම් ටිකක් තියෙනවා මේවලට බලාගන්න පුළන්ගන්න මංගත ටයිම් ලැබ්ස් කීපය ඉතින් ඔන්න මං ආවාද අපේ ෆස් නයිට් එක නවාතැන්පරට ඉතින් එතැන්ට වෙන්න මේ වගේ ග්‍රෙගරලයක්කේ ලස්සන විව එකක් තියෙනවා තාම ලේක පැත්තර කියන පොඩි රෙස්ට එකක් අරගෙන මෙතන පයින් ඇදින දුරින් ලේක එක තියෙන්නේ පොඩි රෙස්ටයක් අරගෙන ලේක එක පැත්තර යන්න ඕනේ ඉති මේ තම අපි අද නැවතිලා ඉන්න තැන ග්‍රෙගරි ලේක් බංගලෝ එක ඉතින් ෆොටොස්සල තිබ්බවගන්න අරන්න බංගලෝ එක ලුක් ඇතින්නේ වල්ඩ බලන්න පුල මෙතන පිටි මෙතන ෆය එකක් කැනච් කරන්න යාලට කියලා මේ තියන්නේ අත මගේ බෙඩ් එක පි මේ පැත්තට ගියොත් එහෙම අපිට ඔඩි මිර ටේබල් එකක් බලාගන්න පුළුවන් ඇන්ටික් ටයිම් මිර ටේබල් එක මේ පැති අපි වොෂ්රුම් එක තියෙනවා ඉතින් නම් පොඩි වෙලාව ක්‍රිස්ටයක් ගන්න අරගෙන අපි යමු ග්‍රෙගරි ලේක් එක පැත්තට ඉතින් රෙස්ටයක් කරන් ග්‍රෙගරි ලේක් එක පැත්තට යද්දී එන්ට්‍රන්ස් ක්ලෝස් කරලා තිබ්බේ. ඉතින් ඒක නිසා මට අද ග්‍රෙගරි ලේක් එකට යන්න බැරි වුණා. එහෙම වුණොත් මම හෙට උදේම ග්‍රෙගරි ලේක් එකට යනවා. එතන නුවරඑළිය ටවුන් එකේ පොඩි කානිවල් එකක් තියෙනවා. ඉතින් කම්මැලිකමටත් එක්ක පොඩ්ඩක් පාර දිගේ ඇවිදගෙන ගිහිල්ලා කඩචෝරුවන් නොකා බෑනේ. ඉතින් ඔන්න පොරොන්දු වෙච්ච විදිහටම day 1 එකේ වීඩියෝස් ටික මම ඇවිල්ලා එඩිට් කරන්න ගත්තා. ඉතින් ඔන්න අද අපි ඉන්නේ අපේ day 2 එකේ. මම ඉතින් උදේම ෆොටෝස් එකක් දාලා ඉවස්සා ග්‍රෙගරි ලේක් එක පැත්තට යන්න. ඉතින් මෙන්න මේ විදිහට ග්‍රෙගරි ලේක් එක ළඟට අපි ආවා. හරි ලස්සනයි මේ වටේම මල් වවලා තියෙන්නේ. ඔයාලට මෙන්න මේ විදිහට බලාගන්න පුළුවන් ලස්සන ග්‍රෙගරි ලේක් එක තියෙනවා. ඇත්තටම ටිකක් සීතලයි. මොකද තාම මෙහෙට ඉර එළියවත් වැටලා නැහැ. මේ ග්‍රෙගරි ලේක් එක. පැය ගානක් බලන් ඉන්න පුළුවන්. ඉතින් ඇඟට හරිම සනීප හුලඟක් තමයි එන්නේ. මේ විදිහට අපිට නුවරඑළිය ටවුන් එක පැත්ත බලා ගන්න පුළුවන්. මට ඇත්තටම ලේසි වුණා ඊයේ රෑ කෑම අද උදේ කෑම arrange කරගන්න. මොකද මේ මම නැවතුන දැන යාළගේම රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඉතින් ග්‍රෙගරි ලේක් එක ඉස්සරහමයි රෙස්ටෝරන්ට් එක තියෙන්නේ. ඉතින් මං ඊයේ රෑ ඇවිල්ලා එතනින් ඩිනර් එක ගත්තා. දැන් උදේ 9:09 වෙද්දි මගේ බ්‍රෙක්ෆාස්ට් එකත් රෙඩි වෙනවා. අපිට පැයක විතර ටයිම් එකක් තියෙනවා. අපි ඉතින් මේ පැයේ මේ ග්‍රෙගරි ලේක් එකේ ඇවිදලා මේ පරිසරයේ සුන්දරත්වය විඳගෙන ඊට පස්සේ යමු අපේ උදේ කෑමකට. උදේම ආපු හින්දා සෙනග චුට්ටක් අඩුයි. ඊයේ හවස නම් මෙතන පිරෙන්න සෙනග හිටියා. ඉතින් මම මේ ඉන්නේ ග්‍රෙගරි ලේක් එකට එන තව එන්ට්‍රන්ස් එක. ග්‍රෙගරි ලේක් එක පුරාවට මේ වගේ ලස්සන view එකක් තියෙන්නේ. ග්‍රෙගරි ලේක් එක බලන්න ගියාට මට බෝට් රයිඩ් එකක් යන්න කිසිම අදහසක් තිබ්බේ නැහැ. උදේම ගියපු හින්දා බෝට් වල එක එක ඔෆර්ස් වලට මට කතා කරා. ඉතින් ඔහොම ඇවිදන් ගිහිල්ලා මගේ හිතත් වෙනස් වුණා බෝට් රයිඩ් එකක් යන්න ඕනේ කියලා. ඉතින් මේ බෝට් රයිඩ් එකේ ෆුල් වීඩියෝ එකක් මල් ළඟ තියෙනවා. විනාඩි 14ක් විතර දිගයි බෝට් රයිඩ් එක. ඒක හින්දා මම පොඩි ක්ලිප්ස් ටිකක් අරගෙන දාන්නම් ඔයාලට බෝට් රයිඩ් එක එක්ස්පීරියන්ස් කරන්න. ඉතින් මේ බෝට් එකෙන් මම තනියම ගියේ. මමයි බෝට් එක රයිඩ් කරන කෙනයි විතරයි හිටියේ. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක මාරයි. ඉතින් ලොකු රයිඩ් එකක් ගියා. වීඩියෝස් ගොඩක් ගත්තා. ඒවෙන් ක්ලිප්ස් ටිකක් මම දැන් දාන්නම්. දැන් වෙලාව 10:20යි. ඉතින් මේ වෙද්දි මෙහෙට පොඩි පින්නක් එක්කම සෑහෙන්න මීදුමක් තියෙනවා. ඔයාලට මම උදේ පෙන්නම ග්‍රෙගරි ලේක් එකවත් පේන්නේ නැහැ.
ඉතින් වලට පේනවා පාරක්වත් ගොඩක් දුරට පේන්නේ නැහැ. ඒ තරමට පින්නයි මීදුමයි තියෙන්නේ. මම දැන් ඇවිල්ලා ඉන්නේ ලව්ස්ලී වෝටර්ෆෝල් එක බලන්න. ඉතින් පොඩ්ඩ දුරක් ඇවිදගෙන යන්න තියෙනවා. මම දන්නේ නැහැ කොච්චර දුර යන්න ඕනේද කියලා. මම වෝටර්ෆෝල් එක ගාවද වීඩියෝ එක කරගෙන ඉන්නවා. අපිට තව පොඩි දුරක් යන්න තියෙනවා. වලට වෙනවා මෙතනට ගියල්ලා වෙනවා. මේ පැත්තෙන් යන්න තියෙන්නේ. අපි ඉතින් මේ තියෙන්නේ ලව්ස්ලී වෝටර්ෆෝල් එක. මේ විදිහේ ලස්සන වෝටර්ෆෝල් එකක් තමයි තියෙන්නේ. අපිට තව මෙතනින් ළඟට යන්න පුළුවන්. අපි ගිහින් බලමු. වෝටර්ෆෝල් එකේ මෙතන ඉඳන් අපිට එන්න හම්බුණා. ඉතින් හරිම ලස්සනයි. මේ සද්ද මේ ලස්සන මාර විදියට හිත දැහැල්ලු කරනවා. මේක ෆීල් කරන්න මෙතනට එන්නම ඕනේ. ඉතින් මේ ලව්ස්ලී වෝටර්ෆෝල් එක මේ විදියට මේ ගල් දිගේ බැහැගෙන පල්ලෙහාට යනවා. මේ සදාන් කියලා තියෙන විදියට මේක ජල මුල් ආශ්‍රයයක් විදියට පාවිච්චි කරනවා බොන්න. මම උදේ කිව්වා වගේම අද මේ පැත්ත පොඩ්ඩක් වහිනවා. ඉතින් මට මගේ රේන් කෝට් එකක් ගන්න පුළුවන් වුණා. මෙන්න ඉරේලියත් ඇట్లా තියෙන්නේ. තාමත් ඒ උනාට පින්න දිනනවා මේ පැත්තේ. පොඩ්ඩක් උඩට එන්න ඕනේ මේ වෝටර්ෆෝල් එක ළඟට එන්න නම්. ඉතින් මම තව පොඩි ලාම් මෙතන ඉඳලා තව වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන ඊළඟ ලොකේෂන් එකෙන් ආයෙ එන්න. මේ වෝටර්ෆෝල් එක ළඟ ඉඳන් නුවර ටවුන් එක පැත්ත බැලුවාම මේ වගේ view එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. මිදුම නම් ටිකක් අඩු වෙලා ඒ උනාට පින්න තාම එහෙමමයි. අපි ඊළඟ ලොකේෂන් එකට යමු. ඩේ 2 එකේ තුන්වෙනි ලොකේෂන් එක විදිහට මම යන්න තෝරගත්තේ මූන් ප්ලේන්ස් එකට. එන්ට්‍රන්ස් එකේ පාර්කින් එකෙන් අපේ වාහන දාලා අපිට එතනින් එහාට යන්න තියෙන ජීප් එක. ජීප් එකේ ওই විදිහට කිලෝමීටර් 5ක් විතර ගිහිල්ලා අපි මූන් ප්ලේන්ස් වලට ආවා. ඉතින් මෙන්න මේ වගේ ඩෙක් එක ඔයාලට 360 view එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපේ ජීප් එක ඩ්‍රයිව් කරපු ඩ්‍රයිවර් අයියා අපිට මේ මූන් ප්ලේන්ස් වල තියෙන වැදගත්කම පැහැදිලි කරා. මම ඒ වෙලාවේ ඔඩියෝ රෙකෝඩ් එකක් දාගත්තා. ඒ වුණාට මූන් ප්ලේන්ස් වල තිබ්බ හුලඟත් එක්ක ඒ කියන කිසිම දෙයක් පැහැදිලි වෙන්නේ නැහැ. ඉතින් ඒ අපිට කිව්වේ ලංකාවේ තියෙන ප්‍රධාන කඳු 10න් 9ක්ම මෙතනට පේනවා. මෙන්න මේ විදිහට තමයි ඩෙක් එක උඩ පේන්නේ. ඉතින් හග්ගල ගාඩන් එකට යන අතරමඟ තියෙනවා සීතම්මාන් කෝවිල්. ඉතින් මම ට්‍රැවල් ප්ලෑන් එකෙත් මම මේ කෝවිල්ට යන්න බලාගෙනමයි ආවේ. ඉතින් ඩේ 2 එකේ මම දැන් හග්ගල බොටනිකල් ගාඩන් එකට ඇවිල්ලා ඉන්නේ. මේක බලන්න දැන් සෑහෙන්න තියෙනවා. ඉතින් මමත් තාම පොඩ්ඩයි බැලුවේ. බලන හැම එකම වීඩියෝ ක්ලිප් එකක් අනිවාර්යෙන්ම ඔයාලටත් බලන්න අරන් එන්න. ඉතින් දැන් වෙලාව දවල් 2යි යන්න හිටපු සමහර ලොකේෂන් මට අයින් කරන්න වෙනවා. මොකද අද රෑ වෙද්දි මම කැන්ඩින් ඕනේ. මේ වීඩියෝ එක පුරාවට තියෙන හැම ක්ලිප් එකක්ම මම අරන් තින්නේ මගේ iPhone 16 එකෙන්. ඉතින් මොන හරි ෂේක් එකක් තියෙනවා නම් මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් ගණන් ගන්න එපා. ඉතින්
මේ මගේ පළවෙනි සෝලෝ ට්‍රැවල් අත්දැකීම. ඉතින් මේ විදිහම සෑහෙන්න ඇවිද්ද සෑහෙන්න දේවල් දැක්කා. ඒ ඔක්කොගේම වීඩියෝ ක්ලිප්ස් මම ඔයාලට මේ විදිහ පෙන්නලා ඉවරයි. ඉතින් යමු තව බලන්න සෑහෙන්න දේවල් තියෙනවා. අපි ඊටු ක්ලිප් එකකින් ඉතින් මෙහෙ බලන්න සෑහෙන්න දේවල් තියෙනවා. එක තැනින් එක තැනකට සම්පූර්ණයෙන්ම වෙනස්. මාරම ලස්සනයි. මේ ගස් කොළන් එක්කෙන ෆීලිං එක වචනෙන් කියලා නිම කරන්න බෑ. ඇවිදලා කොච්චර මහන්සි තිබ්බත් ඒක ඇඟට දැනෙන්නේ නැති තරම්. ඉතින් මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. මාරම ලස්සන ගාඩන් එකක් මේක. ඉතින් මම එන්ට්‍රන්ස් එකෙන් ආපු ගමන් මැප් එකේ ෆොටෝ එකක් ගහගත්තා. ඉතින් මේ මැප් එකේ විදිහට මම මේ යන්නේ මේ බොටනිකල් ගාඩන් එකේ යන්න පුළුවන් ලොන්ගස්ට්ම පාත් එකේ. ඉතින් යන හැමතැනදී මම පොඩි හරි වීඩියෝ ක්ලිප් එකක් ගන්නවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් එහෙනම් අපි මේ ගාඩන් එකේ ටු ටිකක් බලමු. අපි එන්ට්‍රන්ස් වෙච්ච පැත්තට ඇවිල්ලා අපි ওই පැත්තෙන් තමයි එන්ට්‍රන්ස් එක. පැටේ රවුමෙන් අපි ගියේ. අපි එන්ටර් වෙච්ච තැනින් නෙමෙයි එක්සිට් වෙන්න තියෙන්නේ. ඉතින් මේ එක්සිට් වෙන්න යන්න තියෙන පොඩි පාත් එකේ අමුතුම ලස්සනක් තියෙනවා. ඔයාලත් එක්ක ෂෙයා කරගන්න පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්න හිතුණා. රාවණ ඇල්ල බලන්න යන ගමන් මේ ලස්සන තැන දැකලා මම විනාඩියකට නතර වුණා. බෝමුරු ඇල්ල බලන්න නම් ටයිම් එක මදි. මොකද ඇතුළට ගොඩාක් ඇවිදගෙන යන්න ඕනලු. අපිට රාවණ ඇල්ල බලන්න පුළුවන්. ඉතින් මම මෙතන නතරුනේ මේ සුන්දර ගම්මානේ මේ කඳුපන්ති ඔක්කොම මේ ෆ්‍රේම් එකට හරිම ලස්සනට පේනවා. ඉතින් මැප් එකෙන් මෙතන view point එකක් කියලා මාක් කරලා තියෙනවා. කවුරු හරි කෙනෙක් බෝමුරු ඇල්ල රාවණ ඇල්ල බලන්න යනවා නම් මෙතන අනිවාර්යයෙන්ම විනාඩියක් නැවතිලා යන්න. මාරම ලස්සනයි. ඉතින් ඔන්න අපි ආව තවත් ලොකේෂන් එකකට. මම වීඩියෝ එකේ කලින් කියනවා රාවණ ඇල්ල කියලා. සමහරට මම මේ විදිහක හදලා තියෙයි. මේක රාවණ ඇල්ල නෙමෙයි රවණ ඇල්ල. රවණ ඇල්ල වෝටර්ෆෝල් එක. ඉතින් බෝමුරු ඇල්ල වෝටර්ෆෝල් එකේ එන්ට්‍රන්ස් එක පවු කරන් තව කිලෝමීටර් 4ක් විතර එන්න ඕනේ. ඉතින් පාර තැනින් තැනින් කැඩලා තියෙනවා. අපි මේ ඉන්නේ රවණ ඇල්ල වෝටර්ෆෝල් එකේ. ඉතින් හරිම ලස්සනයි. මගේදි මම දැනගත්ත විදිහට වැස්ස අඩු කාලෙට වතුර අඩු කාලෙට මෙතනින් වෝටර්ෆෝල් එකක් නැහැලු මෙතන. අපේ ලක්කෙකට අද මෙතන වෝටර්ෆෝල් එකක් තියෙනවා. ඉතින් මම තව විනාඩි 10ක් විතර මෙතන ඉන්නවා. ඔයාලට පෙන්වන්න වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් ගන්නවා. එහෙනම් අපි ඊළඟ ලොකේෂන් එකෙන් හම්බුමු. මම මෙහෙන් කෙලින්ම යන්නේ කැන්ඩි වලට. ඒ කැන්ඩි වලට යන අතරමඟ කොහෙද හරි කන්න ඕනේ. වෙලාව හවස 3:00මාරයි. ඉතින් හරිම බඩගිනි. එහෙනම් කැන්ඩි වලදී හම්බුමු. ඉතින් මම තාමත් ඉන්නේ රාවණ ඇල්ල ළඟ. මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් ඩ්‍රෝන් එකක් තියාගෙනත් මේ සෝලෝ ට්‍රැවල් එකට අයි ඩ්‍රෝන් එක ගෙනාවේ නැත්තේ කියලා මට දැන් තමයි හිතෙන්නේ. ඩ්‍රෝන් එක ගෙනාවා නම් අපිට මාර ලස්සන view එකක් මේක උඩ ඉඳන් ගන්න පුළුවන්. මේ ලොකු වතුර පාරට අමතරව මේ ගල්ටිගේ කියුටි වතුර පාරක් ගලාගෙන එනවා. ඔයාලට මේ වීඩියෝ එකේ පේන හැටි ඉතින් මේක දිහා බලනදී මාරම ලස්සනයි මාරම ඩීටේල් තියෙනවා. ඉතින් ඩ්‍රෝන් එක ගෙනාව නම් ඊට වඩා මාරම ලස්සන view එකක් අපිට උඩ ඉඳන් බලන්න තිබ්බා. කරන්න දෙයක් නැහැ. ඩ්‍රෝන් එක ගෙදර තියලා ආවේ තනියම වෙන ගමනක් ඉඳ ඒක අරගෙන ආවේ නැහැ. ඉතින් මේ තමයි මං හිටපු තැන view එක.
අපි උදේම යමු දළදා මාලිගාව වඳින්න. ඉතින් දළදා මාලිගාවෙත් ඇතුලේ ෆොටෝ වීඩියෝ ගන්න දෙන්නේ නැහැ. ඉතින් මම මේ වගේ එළියෙන් ගත්ත ෆුටේජ් ටිකක් ඔයාලට පෙන්නන්නම්. දළදා මාලිගාවේ සාමාන්‍යයෙන් පූජාව වෙලාවට ගන්ධ කුටිය විවෘත කරනවානේ. ඉතින් එතනට වඳින්න යන හැමෝටම දළදා කනඩුව පේනවා. ඉතින් මටත් අද ඒ වාසනාව පෑදුනා. මං වඳින්න යන වෙලාවේ උදේ පූජාව. ඉතින් මාත් පොඩ්ඩ වෙලාවක් එතනට වෙලා ඉඳලා ගන්ධ කුටියේ දළදා කනඩුව බලලා වැඳ පුදාගෙනමයි ආවේ. දළදා මාලිගාව වැඳලා මං එහෙම්ම ගියේ නුවර වැව බලන්න. නුවර කියන්නේ හරි බිසි ටවුන් එකක්නේ. ඉතින් මං නුවර ආවම කරන්න ආසම දේ තමයි නුවර වැව දිහා බලන් ඉන්නේ. මේ අපි ඉන්නේ කැන්ඩි විව් පොයින්ට් එකේ. ඉතින් ඔයාලා කැන්ඩි එනවනම් අනිවාර්යයෙන්ම මෙතනටත් ඇවිල්ලා බලන්න. මෙතනට හරිම ලස්සනට දළදා මාලිගාවත් එක්ක කැන්ඩි ටවුන් එක පේනවා. නුවර ටවුන් එක පිට වෙන්න කලින් නුවර වැවේ තියෙන ලස්සන බලන්න මං ආයෙමත් චුට්ටක් විනාඩි 5කට නතර වුණා. ඉතින් මම දැන් ආවේ හන්තාන ඉන්ටර්නැෂනල් බර්ඩ් පාක් එකට. පොඩ්ඩක් දිග නමක් තියෙන්නේ. ඉතින් මම දැනට මේකට බර්ඩ් පාක් එක කියලා කියන්න. ඉතින් මට ගේට් එකෙන් කියපු විදිහට අක්කර කීපයක් පුරාවට මේ පාක් එක වීදිලා තියෙනවා. අපි බලමු අපිට පුළුවන් තරම් ප්‍රමාණයක් කවර් කරන්න. අපිට ලස්සන කුරුල්ලෝ බලා ගන්න පුළුවන් වෙයි. මම පුළුවන් තරම් වීඩියෝ ක්ලිප්ස් දාන්න. මෙතන තමයි ටිකට් ඔෆිස් එක තියෙන්නේ. අපි ටිකට් එකක් අරගෙන ඇතුළට යමු. මැප් එකේ තිබ්බ විදිහට මේක තමයි නැචරල් වොක් එක මේ පාක් එකේ. ඉතින් හරිම ලස්සනට පාර දිගට ගස් වවලා මෙයාලගේ ලස්සන බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් යනවා. ඉතින් ඒකත් එක්ක මේ බර්ඩ් පාක් එකේ වෙනම වයිබ් එකක් තියෙන්නේ. ඉතින් හැමදාම දාගෙන උකුල් වගේ නෙමෙයි. මෙයාලට කියන්නේ ජෙට් පැක් රෝස් කොම් චිකන් කියලා. බලන්න ඔය අයිකොන්ට ලස්සන. ඔයාලා මේ බර්ඩ් පාක් එකට ආවොත් එහෙම ඔයාලට කුරුල්ලෝ බලන්න විතරක් නෙමෙයි මෙහි තව ගේම්ස් ගොඩාක් තියෙනවා ඔයාලට ප්ලේ කරන්න පුළුවන්. පොඩි ළමයි එක්කන් එනවා නම් වෙනම චිල්ඩ්‍රන්ස් පාක් එකකුත් තියෙනවා. ඉතින් කුරුල්ලොන්ට ෆීඩ් කරන්න පුළුවන්, කුරුල්ලෝ බලන්න පුළුවන්. ඉතින් මේ බර්ඩ් පාක් එක පුරාවටම ලස්සනට ගස් වවලා මාර ලස්සන එන්වයරන්මන්ට් එකක් තියෙන. ඉතින් මම තාම භාගය බල්ලි ඉවර පොඩි රෙස්ට් එකකට වාඩි වුණා. අපි ඊටු ටිකක් බලමු. මේ තියෙන්නේ මම අර ඔයාලට කියපු චිල්ඩ්‍රන්ස් පාක් එක. ඔයාලා පොඩි අයෙක් එනවා නම් මෙතන යාලට සෙල්ලම් කරන්නත් පුළුවන්. ලංකාවේ ගාඩන් වලින් ලස්සනම ගාඩන් එකක් වෙච්ච පේරාදෙණිය බොටනිකල් ගාඩන් එක. ඉතින් මෙහෙත් බලන්න දැන් සෑහෙන්න තියෙනවා. පේරාදෙණිය බොටනිකල් ගාඩන් එකේ තියෙන ලස්සනම පාරක්. අපේ අය දන්නවා මේ පාරේ යද්දි මොන වගේ ෆීලිං එකක්ද තියෙන්නේ කියලා. ඉතින් 2026 මගේ බර්ත්ඩේ එකට ආපු සෝලෝ ට්‍රැවල් එකේ දවස් 3 අන්තිම ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. සිලෝන් ටීම් මියුසියම් එකටත් අපි යන්න හිටියා. ඒ වුණාට මැප් එක ඕපන් කරාට පස්සේ දැක්කේ ඒක මන්ඩේ ක්ලෝස්. ඉතින් අපිට එතනට යන්න බැරි වුණා. ඒ වුණාට මගේ මතකේ හැරෙනම් අපි මේ විදි ලොකේෂන් 14කට 15කට විතර ගියා. ඉතින් මේ හැමතැනම ෆුටේජස් වලට පේනවා. ඉතින් මේක තමයි දවස් 3 මගේ අවසාන ලොකේෂන් එක. තව එක කාරණයක් ඔයාලට කියන්න බැරි වුණා. මම මේ මගේ වීඩියෝ ෆුල් ට්‍රැවල් එකම රෙකෝඩ් කරන්න තව හේතුවක් තමයි
මම කිව්වනේ මම මේ ගමන ගෙන කියලා ආවේ ගෙදර අම්මට තාත්තටයි විතරයි. ඉතින් මුගක්කයි මයෙන් අහනවා මගේ බර්ත්ඩේ එකට මම කොහෙද ගියේ කොහෙද මිසින් වුනේ කියලා. ඉතින් ඒ කාටවත් තාමත් මම කියන්නේ මම කොහෙද ආවේ කියලා. ඉතින් එයාලටත් බලාගන්න එක තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ගාඩන් එකේ මගේ ඇවිද ඇවිදිද්දිම වැස්සක් වහින්න ගත්තා. ඉතින් ඉක්මනට හෙවණක් හොයාගෙන යන්න ඕනේ. මම මේ ගස් ටිකයට යන හින්දා මාව තාම වෙන්නේ නැහැ. වැස්ස නම් පොඩ්ඩක් අඩු වුණා. දැන් නම් තියෙන්නේ වැහිපොදු විතරයි. මම ඉතින් ආයෙමත් ගාඩන් එක බලන්න පටන් ගත්තා. ඔන්න රවුමම කරගිලා අපි ආයේ එන්ට්‍රන්ස් එක ළඟට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපිට තව එක සයිඩ් එකක් තියෙනවා බලන්න. මම ඒකෙත් පුළුවන් තරම් කවර් කරන්න. එන්ට්‍රන්ස් එකකින් වම් පැත්තේ තියෙන ලේක් එක ළඟට අපි ආවේ. ඉතින් මේ ලේක් එක හදලා තියෙන්නේ හරියටම ශ්‍රී ලංකාවේ හැටියට. එරදිනේ බොටනිකල් ගාඩන් එකේ තියෙන ඔසු යනක්. ඉතින් මේක ඇතුලේ තියෙන හැම පැලයක් ළඟම පැලේ නම දාපු බෝඩ් එකක් තියෙනවා. ඉතින් ඔයාලට ආවොත් ඔයාලා දැකලා නැති ඔසු ශාකෙම සෑහෙන්න මෙහි බලා ගන්න පුළුවන්. වෝටර් පොන්ඩ් එකක ලස්සන ප්ලේස් එකක් තියෙනවා ජලජ ශාක. නිරිදිය ජලජ ශාක කියලා තමයි බෝඩ් එකේ තියෙන්නේ. ඉතින් මේක වටේටම පොඩි පොඩි පොන්ඩ් වල ලස්සන ජලජ ශාක ගොඩාක් තියෙනවා. ඉතින් මේ සමහර ඒවා නම් ඔයාලා දැකලාත් ඇති. මෙතන තියෙන ලංකාව පුරාම තියෙන ග්‍රාස් කලෙක්ෂන් එක. ඉතින් ඔයාලට මේකින් එක බලා ගන්න පුළුවන් ඒවයි නමත් එක්කම. බොටනිකල් ගාඩන් එකේ තියෙන ස්ටුඩන්ට්ස් ගාඩන් එක. ඉතින් ගෙදර යන්න කලින් තව එක තැනක් තියෙනවා බලන්න. නුවර මගේ පොඩි මතකයක් තියෙනවා. ඉතින් මේ මතකයේ තියෙන තැනටත් අපි යමු. ඉතින් මේ දවස් තුන හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ප්ලෑන් එක තනින් තනින් වෙනස් වුණා. තියෙන ටයිම් එකත් එක්ක තියෙන ක්ලයිමේට් එකත් එක්ක සමහර තැන් වලට මට යන්න හම්බුන්නේ නැහැ. ඒ වුණාට මේ දවස් තුනේ මම මාරම එක්ස්පීරියන්ස් එකක් ගත්තා. ඉතින් මගේ ආසාව තිබ්බේ ලංකාවේ ලස්සන තැන් ටිකකට යන්න, ඒ දේවල් බලන්න, ඒ දේවල් එක්ස්පීරියන්ස් කරන්න. ඉතින් අද තුන්වෙනි දවසේ මම මගේ අන්තිම ලොකේෂන් එක එක්ස්පීරියන්ස් කරනවා. මේ ගාඩන් එකට මම ආවේ තුන්වෙනි වතාවට. ඉතින් තවමත් මට මේක සම්පූර්ණයෙන්ම ඇවිදලා ඉවර කරගන්න බැරි වුණා. ඉතින් මේ වීඩියෝ එක ගන්නෙත් පෙරාදිනිය ගාඩන් එක මැද්දේ තියෙන මේන් රෝඩ් එකේ කෝනරයකට ඇවිල්ලා. අපිට තව ගොඩක් මේකේ බලන්න දේවල් තියෙනවා. ඉතින් මම සෝලෝ ට්‍රැවලින් යන ලොකු එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් නෙමෙයි. මේ මගේ ෆස්ට් සෝලෝ ට්‍රැවල් එක. ඔයාලා YouTube එකේ සෝෂල් මීඩියා වල ගත්තොත් එහෙම සෝලෝ ට්‍රැවල් කරන අය තව ගොඩක් ඉන්නවා ලංකාවේ. සෑහෙන්න දුර යන කැම්පින් කරන මාරම වැඩ සෙට් එකක් ඉන්නවා. ඉතින් මම මේ ගමන එන්න කලින් මේ සමහර අයගේ වීඩියෝස් බලලා තමයි ආවේ. ඉතින් මගේ මේ දවස් තුන එක්ස්පීරියන්ස් එකත් එක්ක පොඩි දේවල් ටිකක් කියන්නම්. ඔයා පළවෙනි වතාවට සෝලෝ ට්‍රැවල් එකක් ඉන්නවා නම්
සෙනග ගැවසෙන පැත්තත් තෝරගන්න මුලින්ම එන්න කලින් වාගේ රූට් ප්ලෑන් එක හදාගන්න. වා ඉන්නේ වාගේ පෞද්ගලික වාහනයක නම් ඒ වාහනේ කන්ඩිෂන් එක බලන්න. මොකද අතරමඟදී කැඩුනොත් එහෙම නගරයක් ළඟ නම් වාට විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයි. නමුත් කිලෝමීටර් ගණන් යන පාරවල් තියෙනවා. සමහරවිට සෙනග කවුරුත් නැහැ. ඉතින් ඒ වගේ තරම් මොකක් හරි කරදරයක් වුණොත් වා අසරණ වෙන නිසා. ඉතින් මිනිස්සු හරිම සුවදයි ඕන කෙනකින් ඉස්තරහන්න. ඔයා සෙනග අඩු පැත්තකට යනවා නම් එහෙම නැත්නම් නගරයක් නොවන පැත්තකට මිනිස්සු වැඩි ගැවසෙන්නේ නැති පැත්තකට යනවා නම් ඒ යන්න කලින් තියෙන ටවුන් එකෙන් හරි ඒකින් ඉස්තරහල යන්න ඉතින් වන්න දාන්න ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙයි. ඉතින් මටත් ඒ වගේ මගදී හම්බුණ කට්ටියගෙන් මම උපදෙස් ගත්තා. ඒ අය මට කිව්වා රෑවිලා යන්න හොඳ නැති පාරවල් ගැන විස්තර කිව්වා. ඉතින් ඒවත් එක්ක මම පරිස්සම් හොඳම පාරවල් වලින් තමයි ආවේ. ඒ වගේම මේ තනියම ට්‍රැවල් කරන කෙනෙක්ට ලොකු මුදවක් තමයි Google Maps එක. Google Maps එක උදව් ගත්තට කමන්නේ 100% විශ්වාස කරන්න එපා Google Maps එක. ඔයා බයික් එකේ ට්‍රැවල් කරන කෙනෙක් නම් Google Maps එකේ සමහර වෙලාවට ඔයාලට පාරවල් පෙන්නයි තේවතු මැද්දෙන් ගෙවල් මැද්දෙන් පවා යන්නේ. ඉතින් ඔයා පොඩ්ඩක් යන්න කලින් පාර වෙහිකල් එකටයි බයික් එකටයි පොඩ්ඩක් මාරු කරලා බලන්න එකම පාරද පෙන්වන්නේ වෙනස් පාරක්ද කියලා. වෙනස් පාරක් නම් අනිවාර්යෙන්ම ඒ වෙනස් කොටස ගැන පොඩ්ඩක් බලලා යන්න. නැත්නම් ඔයා පාර මැද්දේ අසරණ වෙන්න පුළුවන්. ඉතින් මට ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් හම්බුණා මේ ගමනේදී. මම ඒ රත්තක් මැද්දින් පවා ඉතින් දවස් තුනේ එක්ස්පීරියන්ස් එක හොඳටම හොඳයි. පළවෙනි වතාවට එන කෙනෙක් නම් වගේ බෑග් එකේ බර පුළුවන් තරම් අඩු කරගන්න. සමහර තැන් වලට ඇවිදින්න වෙනවා. ඉතින් බර උස්සන් ඇවිදින්න අමාරුයි. මහන්සි අඩු කරගන්න ඕනේ. ඔයා දවසේ හොඳට කෑම ගන්න ඕනේ. ඔයාගේ ඇඟට හයිය තියෙන්න ඕනේ. ඉතින් ඒ ටික මතක තියාගන්න. අනිවාර්යයෙන්ම එක්ස්පීරියන්ස් කරන්න. මම කියන්නේ හැමෝම ජීවිතේට එකපාරක් හරි සෝලෝ ට්‍රැවල් එකක් එන්න ඕනේ. මම හිතනවා මට ආයේ සෝලෝ ට්‍රැවල් එන්න පුළුවන් වෙයි කියලා. මේ මගේ ෆස්ට් සෝලෝ ට්‍රැවල් එක. ඉතින් එහෙනම් මෙතනින් මම කෙලින්ම ගෙදරට යන්නේ. තව පොඩ්ඩක් ඇවිදින්න තියෙනවා ගාඩන් එකේ. ඒ ටිකත් ඇවිදලා පරිස්සමින් ගෙදර යන්න. ඉතින් බොට්නිකල් ගාඩන් එකේම තව ලස්සන තැනකට ඇවිත් පොට්ටකට නතර වුණා. ඉතින් මම කලිනුත් කිව්වනේ ඔයාලගේ බෑග් එකේ බර පුළුවන් තරම් අඩු කරගන්න. ඉතින් මම මේ ට්‍රැවල් එකේදී වීඩියෝ එක එඩිට් කරන්නත් ඕන නිසා Mac එකත් උස්සන් ආවනේ. ඉතින් Mac එකත් එක්ක මගේ බෑග් එකේ බර දෙගුණ වෙලා තියෙනවා. ඒ වගේම යන වාහනේ පෙට්ට. ඔයාලට පුළුවන් නම් ෆුල් ටැංක් කරගෙන ඉන්න. ඉතින් මම ආවේ Honda 125 CB Shine බයික් එක. ඔයාලා වීඩියෝ එකේ දැක්ක මගේ බයික් එක. ඉතින් මම මේ සතියේ මට තියෙන ලීටර් 8 කෝටා එක දාගෙන තමයි ආවේ. මේ වෙද්දි ටැංක් එකේ භාගයක්ම තෙල් තියෙනවා. මම හිතන්නේ මට ගෙදර යනකලුත් ඒ තෙල් ටිකෙන් යන්න පුළුවන්. ඉතින් ඒ දේවල් ගැන බලන්න. ඔයාලට එතකොට ඔයාගේ ගමන නිදහසේ යන්න පුළුවන්. කිසිම දෙයක් ගැන worry වෙන්න ඕනේ නැහැ. ඉතින් මේ ගමනේ වැදගත්ම කොටස කිව්වොත් එහෙම මේ එක්ස්පීරියන්ස් එක. මේ නේචර් එකත් එක්ක ජීවිතේට දකින්න හම්බෙන්නේ දැන් බලන එකේ තියෙන එක්ස්පීරියන්ස් එක. ඒ තැන් වලට ගියාම ඒකට දැනෙන ෆීලිං එක. මේ එක්ස්පීරියන්ස් එක තමයි වටින්නේ. ඉතින් 2026 මම මේ බර්ත්ඩේ එකට ප්ලෑන් කරලා ආපු ගමන. අතට මම ප්ලෑන් කරා කිව්වට ගොඩාක් ප්ලෑන් කරේ නෑ. මම දවසක් වගේ පොඩි කාලයක් මට තිබ්බ මේ ගමන ප්ලෑන් කරගන්න. ඉතින් ඒක නිසා තමයි මේ නවතින තැන් පවා මම එදා තමයි හොයාගත්තේ. කතා කරමු ගත්තන් ෆුල් බුක් වෙලා තිබ්බේ. ඉතින් වා සෝලෝ ට්‍රැවල් එකක් යනවා නම් ඔයාලට නවතින තැන ලස්සන view එකක් ඕන නම් ටිකක් කලින් ප්ලෑන් කරන්න. මොකද ලස්සන view තියෙන තැන් ටික කලින්ම බුක් වෙනවා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම සෝලෝ ට්‍රැවල් එකක් යන්න, යාළුවෙක් ට්‍රැවල් එකක් යන්න ලංකාවේ ලස්සන තැන් තියෙනවා ඒ තැන් බලන්න. ඉතින් මට කවර් කරගන්න පුළුවන් වුණේ ලොකේෂන් 14ක් වගේ ප්‍රමාණයක් විතරයි. ඉතින් මට තව සෝලෝ ට්‍රැවල් එකක් යන්න පුළුවන් වුණොත් එහෙනම් මම අනිවාර්යෙන්ම මේ වගේ වීඩියෝ කරලා දාන්නම්. වීඩියෝ එකේ අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. අලුතෙන් ඇඩ් වෙන්න දේවල් මොනවා හරි තියෙනවා නම් ඒවත් පල්ලෙන් දාන්න අනිවාර්යෙන්ම. මම මගේ රූට් ප්ලෑන් එකයි මට ගිහපු බජට් එකයි වීඩියෝ එකේ අන්තිමට දාන්න. ඉතින් ආයේ මේ වගේ ට්‍රැවල් එකක් කරන කෙනෙක්ට අනිවාර්යෙන්ම මේ ටික වැදගත් වෙයි. ඉතින් මම කිව්වනේ පෙරදිනේ මගේ මෙමරි එකක් තියෙන තැනක් කියලා. ඉතින් මම මේ ඇවිල්ලා ඉන්නේ මගේ මෙමරි එක තියෙන තැනට. ඉතින් ඒ ලස්සන මෙමරි එක සිද්ධ වුණේ මෙතන. දන්න අය දන්නවා මොකද්ද කියන්නේ කියලා මම. මේක දන්නේ බොහොම සුළු පිරිසක්. ඉතින් හරිම ලස්සනයි එදා වගේ අද මේ පාලමේ විදියට මෙන්න